වීඩියෝ එකෙන් ඔයාලව එක්ක යන්නේ නෙදර්ලන්ඩ්ස් වල තියෙන ලස්සන පැත්තකට. සන්සෙට් ෂාන්ස්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට ලස්සන අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි දැන් අර කියපු ලස්සන පැත්තට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකේ හැම තැනම කොළම කොළ පාටයි. ඒ වගේම හරිම ලස්සනයි. ගොඩාක් පීස්ෆුල් එන්වයරන්මන්ට් එකක්. ඉතින් මේ පැත්ත ගොඩාක් ප්‍රසිද්ධ වින්ඩ්මිල්ස් වලට. දකින හැම තැනම ඔයාලට මේක දකින්න පුළුවන්. තව ඉස්සරහට වීඩියෝ එකේ යද්දී ඔයාලා දැක්කේ වින්ඩ්මිල්ස් කීයක් විතර මෙතන තියෙනවද කියලා. මෙන්න මෙතනින් ඇතුල් වුණොත් ඔයාලට වින්ඩ්මිල් එක ඇතුළට ගිහිල්ලා ඒකේ මොනවද විස්තර කියලා ඇතුළේ ඉඳන් බලන්න පුළුවන්. නම් ඇතුළට ගියේ නැහැ. අපි එළියේ ඉඳන් මේ ලස්සන පරිසරය අත්විඳ. හවස් වෙද්දී නම් පොඩ්ඩක් ග්ලූමි වුණා. බට් නෙදර්ලන්ඩ්ස් කියන්නේ කොහොමත් ඒ වගේ වෙදර් එක හැම වෙලේම චේන්ජ් වෙන රටක්. ඉතින් මේ වෙලාවේ නම් අහස පොඩ්ඩක් අලු පාට වෙලා පොඩක් වහින්න වගේ ආවා. But still the beauty is there. දැන් අපි එන්ටවෙන්ඩ යන්නේ තවත් ලස්සන ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන් තැනකට. මෙන්න මේ ප්ලේස් එක ඇතුළට ගියාම ඔයගලන්ට එක වර්ගවල චීස් එතකොට ඒ ගැන විස්තර ගොඩාක් දැනගන්න පුළුවන්.
මෙන්න මෙතනදී අපිට පුළුවන් වුණා චීස් කොහොමද හැදෙන්නේ කියලා මුල ඉඳලා ඉගෙන ගන්න. ඉතින් චීස් වලට ගොඩාක් කැමති කෙනෙක් විදියට මේක ලස්සන ගොඩක් වැලියබල් එක්ස්පීරියන්ස් එකක් වුණා මට. මෙන්න මේ ඒරියා එකේ තියෙන්නේ එක වර්ගවල සුවනියර්ස්. මග්ස් තියෙනවා. එතකොට ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච එක ඇක්සසරීස් වර්ග තියෙනවා. ඉතින් නෙදර්ලන්ඩ්ස් වලට ට්‍රැවල් කරන්න එන කෙනෙක් යන්න ඕන තැනක් තමයි මෙතන. ඕගොල්ලන්ට සුවනියර්ස් අරගෙන ඕගොල්ලන්ගේ යාළුවන්ට ගෙදර අයට ගෙනියන්න පුළුවන් මෙතන තියෙන අයිටම්ස්. ඒ වගේම චොක්ලට්ස් වර්ගත් ගොඩාක් මෙතන තිබ්බා. ඔයාලා මේ දකින්නේ තවත් සෙක්ෂන් එකක්. මෙතන තියෙන්නේ වුඩන් ෂූස්. ලී වලින් හදපු ෂූස්. ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මන් දන්නේ මෙහි අය තාම මේවා අඳිනවද කියලා. බට් මෙතනට එන ගොඩාක් අය මේකෙන් පෙයා එකක් දෙකක් අරගෙන යනවා. මොකද ඒක හරිම ලස්සන සුවනිය එකක්. ලස්සන ඩිසයින්ස් තියෙනවා. ඒ වගේම එක සයිසස් වලට තියෙනවා. ඒ වගේම මේ ළඟ මෙතන මේ ෂොප් එක ළඟින්ම මේක කොහොමද හදන්නේ කියලා පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරලා පෙන්නනවා. ඔයාලා හැමෝම වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. ඔයගොල්ලෝ එන්ජොයි කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.